ශ්‍රී ලංකාවේ කඳුවල හෙවණැලි වලින් ඇහිච්ච ගමක් තියෙනවා කියලා ඔයාලා අහලා තියෙනවද? ඉතින් ඒ ගම සරුසාර දියැලි වලින් පිරිච්ච ලස්සන ගමක් වුණා. බලන්න යන්න කැමතිද? එහෙනම් අද වීඩියෝ එකෙන් මම ඔයාලව එක්කන් යන්න හදන්නේ ලස්සන මන්දාරම් නුවරට. ඉතින් අපි මන්දාරම් නුවර තියෙන කොළපතන ඇල්ල බලලා නුවර එළිය යන ලස්සන වීඩියෝ එක තමයි අද ඔයාලට බලන්න තියෙන්නේ. ඔන්න අද vlog එකෙන් අපි නුවර එළිය යන්න හිතන් ඉන්නේ. සාමාන්‍යයෙන් කට නුවර එළිය යනකොට ගම්පොළ පාරෙන් යන්නේ. අපි මේ පාර ටිකක් අමාරු පාරක යන්න හිතුවා. මේක අමාරු වුණාට මාරම ලස්සනයි. අපි මේ ගමන යන්නේ මන්දාරම් නුවර හරහා. අලට පෙන්නන්නම්කෝ පාර කොහොමද කියලා. අඩෝ අපිට එතෙන්ට දාගන්න බෑ බං. දාගන්නද ඉතින්? දාන්න බෑ. අර ගැට්ටෙන් ඇතුළට නොදායිම. ආන්න හරි. මට තේරෙනවා තියෙන්නේ. මම හරියටම දන්නේ නැහැ. දියලි ගොඩාක් තියෙන ගම්මානේ තමයි මන්දාරම් නුවර. දෙක මේ පිදුරු තලාකල ලංකාවේ උසම කන්ද. උසම කන්දට පිදුරු තලාකල හෙවණ තමයි වැටෙන්නේ මන්දාරම් නුවරට. පිදුරු තලාකල වටෙන් ගිහිල්ලා තමයි නුවර එළියට යන්නේ අපි. මේ පැත්ත මාරම ලස්සනයි. වටේටම තියෙන කඳු. අපි ටික දැන් මේ මඤ්ඤම් වෙලා ඉන්න අර රෝසල. මල්ද දියැලිද කඳුද නැති දෙයක් නෑ මේ පාරේ. අර ගල් තියලා හදලා තියෙනවා. අර ඕමයි. ගල් වැටි තියලා හදලා තියෙන අර. මේ ඇල්ල ලස්සනද ගොඩක් මේ පැත්ත. අපි මේක හරවන්න පුළුවන් නේ කියොත් නේ. ඔයා කලුවට වෙන්න. මේ දියල්ගාවට වාහනේ යන්න පුළුවන්. අද අපි කෙලින්ම මන්දාරම් නුවර හරහා නුවර එළිය යන්න තමයි හිතාගෙන හිටියේ. ඒත් අපි මගදී දැක්ක මෙතන දියැලක් තියෙනවා කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. ඉතින් අපි පාරේ ඉන කට්ටියකින් අහගෙන ආපු එකේ දියැල්ල බලලම යනවා කියලා හිතුවා. ඔව් මේ බලන්න මේ කොට්ටම්බ ගහෙන් කොච්චර සේවයක් වෙලාද කියලා මෙතන. මුළු ඉස්කෝලේම මෙහෙලා තියෙන කොට්ටම්බ ගහේ. නන්නේ මේ ඇල්ල බලන්න යනවා නම් වාහනේ යන්න පුළුවන් තව. පුළුවන් නේ. අනේ thank you. චුරුදා කැමරේ මම දියල්ල බලන්න. කිලෝමීටරයක්. අඩේ ඕමයි. අපි ඇත්තටම කල්පනා කරේ එච්චර කඳු මුදුනක කවුද ඉන්නේ කියලා. අපි ඉතින් එතන ඩ්‍රෝන් එකේ යවලා බැලුවා. අපිට ඊට පස්සේ තමයි තේරුනේ මේක කාලයකට කලින් පාවිච්චි කරපු පැලක්. දැන් නම් මේක අතෑරලා දාලා කවුරුත් එතන පේන්නවත් නැහැ. ඇවිල්ලා ගියානේ බලන්න. කෝකටත් කියලා කුඩ කැප් ගත්ත පොඩ්ඩ වහින්න නිසා. යකෝ යතර මේ අතරද? අපිට පුංචි අඩි පාරකින් යන්න තියෙන්නේ. මල්ලි මේ පල්ලෙහා පාරෙන් යන්නේ? ඔව් යන්නේ. එතන පල්ලෙහාට බයි. පොල් රොටි කීපයක් අරන් යා. එතෙන් දිකන්. හදපුවා තියනවද? පොල් රොටි එක කන්න මොනවද දෙන්නේ නැන්දේ? කාලා බලන්නකෝ ඈ. කාලා බලන්නකෝ නේද? මාර විදිහට මල් තියනවනේ පොඩි මේ. මේ. ආවා යන්න යන්න. උට යන්න ඕනේ මාව පාස් කළා. එයාලට පාර පෙන්නන්න ඕනේ. යා යා. මේ ගෙදෙට්ට යන පාර. හා ඉන්න සෙට් එක මං ගහන්න ෆොටෝ. අපි ඉතින් මේ ගමන මතක හිටින්න ෆොටෝ දෙක තුනකුත් ගත්තා. ඉතින් අන්තිමේට ඕවනේ කොහොමවත් ඉතුරු වෙන්නේ. මොකද්ද මේ? ටිකට් ගන්න තියනවද? good morning. අපි යනවා නුවර එළිය එකම මෙතනින් බැස්සා. මේ අර උරතල් මේ ඇත්තට මේ දියැල්ලේ නම හරි අමුතුයි නේද? කොළපතන දියැල්ල. කොළපතන. ඒ දැන් එහෙම නමක් දෙන්නේ. අර මහන්සිය මම කිව්වේ ගමේ ඉඳන් කිලෝමීටරයි තියෙන්නේ කියලා. දැන් අපිට කිලෝමීටරට වඩා ගියා වගේ දැන් නේතර මහන්සි. ඔන්න රීනම් ආවේ. ඒත් මහන්සි. මම දන්නවා පාත් එක.
කිව්වට වඩා මාර ලස්සනයි. මේ තමයි පිදුරු තලාගල කන්දෙන් මායිම් වෙලා තියෙන කොළපතන දියැල්ල. ඉතින් අපේ ඩ්‍රෝන් එක අපි දියපාර දිගේ දියැල්ල උඩටම යව්වා. බලන්නකො පේන ලස්සන. මට හිතෙනවා මේ කැලෑවේ ඉන්න කුරුල්ල කොච්චර වාසනාවන්ත ඇද්ද මේ වගේ ලස්සන දියැල්ලක් උදේ හවහ දකින්න මේ විදියට. ඇත්තටම හිතුවට වඩා මේ තරම් මාරම ලස්සනයි. අච්චර දුරක් ආවට පාඩු නෑ නේ හැබැයි. එන අතර මගේ චුටි කඩවල් තියෙනවා. අපිත් එක්ක බලුකුක්ෙක් ආවා. ඉතින් අපි අරන් ගියපු රොටි අපිත් බෙදාගෙන කාලා අපිත් එක්ක ආපු යාළුවටත් අපි දෙන්න අමතක කරේ නෑ. හැබැයි මුලින් නම් එයා ටිකක් කන්න ලැජ්ජාවෙන් වගේ හිටියේ. ඕ සීතලයි ෂේනා ගන්න තියනවනේ. ෂෝක් කනේ. ඒ අපි දැන් මුක් ගාලා බහිමු ඉක්මනට මේ කලුවරයක නේ. යා. එතන නම් දාලා යන්නත් ලෝභයි හැබැයි. අපිට අද ගොඩාක් දුර තව යන්න තියෙන නිසා අපි ඉතින් ලෝභ කමින් එතනට සමුදුන්නා. යනවා නැන්දේ. අර ඈතට වහිනවා. ඕකේ. සචූ. පාරවල් වල වාහන නවත්තන එක වාහන වලින් මාරු වෙන එක තමයි අමාරුම. මොකද පුංචි පාරක් තියෙන්නේ. පාර නම් ලස්සනයි. ඒ පාර පාටුයි. අර කොනට දෝ කොන්ට දෝ. මොකද්ද? දුවන්න යන්නේ. මේ දැන් දුවන්න එපානේ. දැන් දුවන්න එපා. පිස්සෝ. මේ ඒකටම ගැලපෙන්න එක්කනේ සෙට් වෙලා ඉන්නේ. දියැලි බලලා පාර දුවල මහන්සි වෙලා හිටපු නිසා අයියට නුවරඑළිය සීතල දැනෙන්න පටන් ගද්දිම එහෙමම නිින්ද ගියා. අපි යන පාරේ බෝඩ් එකක් ගහලා තිබ්බ පාලම් දෙකක් ඉතා අබලන් තත්ත්වේ තියෙනවා කියලා. අපි ඇත්තට මෙතෙන්ට ගියාට පස්සේ තමයි දැක්කේ දෙයනේ මේ පාරේ යන්නේ කොහොමද කියලා. යා. පාර ටික කබලන්නේ. මේ පරිසරය කොච්චර ලස්සන වුණත් ඒක බලන්න යන තියෙන පාර නම් ඇත්තටම දුෂ්කරයි. අපි දවසට මුකුත් වැඩි කාලෙ හිටපු නැති නිසා අපි හිතුවා අපි හොටෙල් එකට යන්න කලින් කොහෙන් හරි හොඳට කනවා කියලා. අපි ඔක්කොම තීරණය කරා දවල්ට පීසා කනවා කියලා. ඉතින් අපි ඉක්මනට කාලා 2 වෙන්න කලින් ඉක්මනට හොටෙල් එකට යන්න පිටත් වුණා. මොකද wow black sheep. මෙතනට පේන view එක මාර ලස්සනයි. අර ඈතින් තියල්ලකුත් වෙන චූටි එකක්. වාහන වල ගත්තද? ඒ වලින් හදලා තියෙන්නේ නේ. මෙතනට තමයි ලස්සන view එක පේන්නේ. වා. ලස්සනයි. ඊට කලින් අපි නුවරඑළිය ඇවිල්ලා තියෙනනේ. ඇවිල්ලා තියෙන තැන් වලින් අපි නතර වෙච්ච ලස්සනම තැන් වලින් එකක්. කිල්ලට කියවෙන්නේ නැ සීතලට. ඉරාට මොනවා හරි පොඩි දෙයක් කන්න කියලා බලන්න යන්නේ. බලන්න යන්නේ නේ බං. මේ මගේ කෑම එක. මේ අයියේ කෑම එක. අද ඩින එක මේක තමයි. මොකද මම දැන් මහත වැඩි. මම කන එක පාලනය කරනවා. මේ ලොකු කේක් කෑල්ලක් කාලා. ලොකු කේක් කාලා මම කෑම පාලනය කරනවා. දවල්ට පීසන කෑ. හැබැයි මෙහෙමයි ඉතින්. හැබැයි මෙහෙමයි. මම තාම ඉතින් එහෙම බෑ. ගෙදර ගියම මම පාලනය කරනවා. මම මෙයාට වඩා කෙට්ටු වෙලා තියෙන්නේ. මචුට කොහොමද යන්නේ? උඩ පීනක් ගන්න බෑ. ඔළුව කැගෙනවා. මේකේ තියෙන පීන.
ඉතින් මං කජු දාපු කේක් එක අයියට දීලා මං අලුතෙන්ම කේක් එකක් ගත්තා. ඉතින් අද vlog එක චූටි vlog එකක්. ඉතින් අදට අපි ගිහින් එන්නම්. අද වීඩියෝ එක බලුවට ගොඩාක් thank you. එහෙනම් bye. Pulang eh. Oh, nice.